අපි අද පාංගලෙට නගිනවා. යාළුවනේ වෙන්න අනිත් බෝඩ් එක තව අපිට මීටර් 400ක් තියෙනවා. හරි අපි එහෙනම් යමු. යාළුවනේ ඔයාලත් මේ පැත්තට එනවා නම් හරිම සුන්දරයි. අනිවාර්යෙන් නිදි විහාරයට આવොත් පහනකට නගින්න ඕනේ ඔයාලා. මේකේ රහයෝ කෑ ගහනවා. ලස්සන ගස් යටින් තමයි අපිට යන්න තියෙන්නේ. ඊටත් අහින ඒ නිසා ඔයාලත් එන්න මේ පරිසරය හරිම සුන්දරයි. ලස්සන සුන්දර සීතලකුත් දැනෙනවා අපිට. ඒකින්ද අපි මුදුනට මෙයා ඔයාලා එනවනම් සෙරෙප්පුත් අරන් එන්න. නෝයි කටු තියෙනවා. ඒකින් දැනෙනවා අපි මේ සෙරෙප්පු අරන් එන්න නැතුව ආවේ. මොකද අපි පල්සරට ආවේ. පල්සරේ මාම කෙනෙක් තමයි කිව්වේ මේ පහන් ගල මෙහෙ තියෙනවා කියලා. ඒක හින්දා තමයි අපි ආවේ. යාළුවනේ අපි ටිකක් ආවා. අපි තුම්මන් හන්දියක් හම්බුණා. ඒ තුම්මන් හන්දියෙන් අපි අතරමං වුණා. ඊට පස්සේ අපි මේ පැත්තේ තමයි ආවේ. මේක හරි පාරද දන්නේ නැහැ. අපි ඉන්නම බලමු. මගේ අම්මා තමයි ඉස්සරහින් යන්නේ මේ බලන්න. දැක්කනේ? මේ අම්මට ඔන්සි කන්න තමයි ඕනේ. ඒක කොහේ හරි. අපි ගොඩක්ම ආවා. තව අපිට මීටර් 200ක් ඉන්නේ. අන්න අතර බෝඩ් එකක් පේනවද ඔයාලට? අන්න එතන ඉන්න ලස්සන view point එකක් තියෙන්නේ. එහෙනම් අපිත් එක්කම එන්න. අපි යමු view point එකට.